සාදරයෙන් පිළිගන්නවා අදත් KD Broadhead YouTube channel එක සමග. ඉතින් මේ වීඩියෝෙන් අපි කතා කරන්නේ 2025 හරියටම කොහොමද Adsara account එකක් හදාගන්නේ කියලා. ඉතින් සමහර අය දන්නවා ඇති මේ Adsara කියන්නේ මොකක්ද කියලා. සමහරක් අය දන්නේ නැතුව ඇති. Adsara කියන්නේ ad play කරලා ඔයාලට income එකක් ලබා ගන්න පුළුවන් හොඳ website එකක්. මේක අවුරුදු 5-6ක් පරණ ඒ වගේම විඩ්‍රෝ දෙන ස්කෑම් නැති හොඳ earning site එකක්. අද වීඩියෝෙන් කතා කරන්නේ account එකක් හදාගන්න විදිය ගැන විතරයි. Adsara වලින් earn කරන හැටි, ඒ වගේම click ගන්න හැටි, ඔයාගේ CPM එක වැඩි කරගන්න හැටි. මේ වගේ හැම වීඩියෝ එකම මම මේ channel එකෙන් කියනවා. ඉතින් මේ වීඩියෝ බලන්න දැන්ම channel එක subscribe කරලා තියාගන්න. වැඩි කතා වුණේ නැහැ. අපි යමු අද වීඩියෝ එකට. මම ඩිස්ක්‍රිප්ෂන් එකේ සහ පළවෙනි පින් කමෙන්ට් දාලා ඇති වෙබ්සයිට් එකේ link එක. ඔයා ඒ link එකෙන් එන්න. එහෙම නැත්නම් කෙලින්ම ඔයා Google එකට ගිහිල්ලා Adsara කියලා search කරන්න. ඊට පස්සේ මේ තියෙන logo එක සහිත icon එකක් එයි. හරි ඊපස්සේ ඔයා මේ වගේ තැනකට වැටෙයි. මෙතනින් ඔයා ඉස්සෙල්ලම දෙන්න ඕන ඔයාගේ වැඩ කරන email එකක්. දෙවෙනි එකට ඔයාගේ first සහ last name එක. ඔයාගේ පළවෙනි සහ අන්තිම නම මෙතෙන්ට දෙන්න. ලොගින් කියන දැනටම දෙන්න ඕනේ යූසර් නේම් එකක්. ඒකට ඔයාගේ නම සහ ඉලක්කම් කවලම් කරලා යූසර් නේම් එකක් දෙන්න. යට එකට පාස්වර්ඩ් එකක්. ඊට පස්සේ මෙතන දෙන මැසෙන්ජර් කියලා. මෙතනින් ඔයාව කන්ටැක්ට් කරගන්න පුළුවන් එකක් දෙන්න. ටෙලිග්‍රෑම් දෙනවා නම් ටෙලිග්‍රෑම් දෙන්න. ඒ විදිහට දීලා මෙතන තියෙනවා මැසෙන්ජර් account කියලා. මෙතෙන් ඔයා WhatsApp දුන්නා නම් WhatsApp එකේ නම්බර දෙන්න. ටෙලිග්‍රෑම් දුන්නා නම් ටෙලිග්‍රෑම් එකේ නම්බර දෙන්න. ඊට පස්සේ මෙතන තියෙනවා select your country කියලා. මෙතනින් ඔයා ශ්‍රී ලංකා search කරලා දෙන්න. හරි. ඊට පස්සේ මෙතන තියෙනවා මේ ටික් එකක් දාන්න. ඔයා ටික් එක දීලා මෙතන තියෙන sign up button එක දෙන්න. හරි මම මගේ details ටික පුරවගත්තා. දැන් මම මෙතන sign up button එක දෙන්නම්. දැන් ඔයාගේ Gmail එකට Adsara එකේ link එකක් එවලා ඇති. ඔයා ඒ link එකට යන්න. හරි. මට Adsara එකෙන් link එකක් එවලා තියෙනවා. හරි. ඊට පස්සේ මෙතන තියෙන මේ confirm email එක දෙන්න. හරි. ඒ විදිහට අපේ account එක දැන් හැදලා තියෙන්නේ. මෙතනින් ඔයා ඉස්සෙල්ලා දුන්න email එකයි password එකයි තියලා Adsara එකට log වෙන්න. මම මේ විදිහට Adsara එකට log වෙන්න. සමහර විට මෙතන capture එක ඔයාටම click කරන්නයි මගේ නම් ඒක auto එනවා. ඔයාට ක්ලික් කරන්න යන අවස්ථාවක් තියෙනවා. එහෙම වුණොත් එතන ඔයා ක්ලික් කරලා verify ඔයා කරගන්න එක. හරි. Adsara එකට log වුණාම මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයාට පෙන්වන්නේ. හරි. මෙතනින් ඔයාට මේකේ තියෙන dashboard option එක මේ වගේ හැමදේම මේකේ තියෙනවා. ඊළඟට මම මේකේ වැඩ කරන හැටි ගැන ඊළඟ වීඩියෝ එකකින් ගේන්නම්. දැනට මම ඔයාට මේකේ link එකක් අරගෙන කට්ටියට share කරන්න ඕනේ link එක විතරක් අරන් පෙන්නන්න. ඒකට ඔයා මෙතන තියෙන go to smart link එක කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන තියෙනවා add smart link කියලා. ඔයා ඒක ටච් කරාම මෙතන තියෙනවා add කියලා. ඔයා ඒක දෙන්න. දුන්නට පස්සේ මෙතන කියනවා එයාලා රිවිව් කරලා ඔයාට link එකක් දෙන්නම් කියලා. විනාඩියක් දෙකක් ඇතුළත ඔයාට link එකක් කියලා හදලා දෙයි. අපි දැන් බලමු. රිෆ්‍රෙෂ් කරලා බලන්න මම ඒක. හරි. මට smart link එකක් Adsara එකෙන් හදලා දීලා තියෙනවා. ඔයා ඒ link එක මෙතන මේ තියෙන copy link වලින් copy කරගන්න. ඊට පස්සේ දැන් ඔයාලට තියෙන්නේ ඒ link එක කට්ටියට click කරවන්න. ඉතින් මේක චුට්ටක් අමාරුයි වගේ පෙනුනට මහ ලොකු දෙයක් නැහැ. මම මේ click ගන්න විදිය සහ ඔයාටම කියලා traffic එකක් හදාගන්න විදිහ ගැන මේ වගේ වීඩියෝ මම ගොඩක් ගේන්නම්. වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට like එකක් දාන්න. channel එකට subscribe කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙනකම් ඔබට සුබ දවසක්.